එකමත් රටක ආයේ අමාපෙම් හසකෙන් යයි පිපින්නම් විඳින්නම් ආදරේ වයන්නම් හදවත Hi, welcome to my YouTube channel. ඉතින් අදත් වෙනද වගේම ඔයාලව මගේ YouTube family එකට ආදරෙන් එකතු කරගන්නවා. අද vlog එක මොකක්ද කියලා ඔයාලා දැනටමත් thumbnail එකකින් දන්නවා ඇතිනේ. දුක සතුට පිරුණු තවත් එක් ලස්සන දවසක්. ඉතින් මගේ අවුරුදු එකමාරක මහන්සියක ප්‍රතිඵලයක් තමයි මේ. ඉතින් අපිට ෆ්ලයිට් එක තිබ්බේ පාන්දර 12:55ට. අපි ඩිරෙක්ට් ෆ්ලයිට් එකක නෙමෙයි ගියේ. අපිට ට්‍රාන්සිට් එකක් තිබ්බා චයිනා වලින්. ඇත්තටම මේ වෙලාවේ hina වෙලා වීඩියෝ කරාට හිතේ මාරම දුකක් තිබ්බේ. ගෙදර අයව දාලා ලොකු ඈතකට යන මේ පළවෙනිම පාර. ඉතින් ඒ වෙලාවේ මාරම දුකයි. ඉතින් මං කිව්වේ නෑනේ අපි කොහෙටද මේ ආවේ කියලා ජපානේ. අපි ආවේ ෆුකුෝකා වලට. ෆයිනලි අපි අපේ ජපාන් හීනය හැබෑ කරගත්තා. අපි ජපානයට ආවා. අපි ආවේ චයිනා වලින් ට්‍රාන්සිට් වෙලා ෆුකුෝකා එයාපෝට් එකට. ඇත්තටම මේ වෙලාවේ සතුටේ අපි අවුරුද්දක් වගේ මහන්සියලා පාඩම් කරලා එක්සෑම් කරලා ඒ මහන්සියේ ප්‍රතිඵල S2කින් දකිද්දී ඇත්තටම අපි කට්ටියට මාරම සතුටුයි. ඇත්තටම මම මේ බ්ලොග් එක හදන්න ඕනි කියලා මට හිතුණා. ඉතින් මම පොඩි වීඩියෝ ක්ලිප් වගේක් ගත්තා. ඇත්තටම මේක ලොකු බ්ලොග් එකක් නෙමෙයි, චූටි බ්ලොග් එකක්. ඉතින් මට ඕනේ පොඩියට හරි වීඩියෝ ටිකක් අරගෙන මේක මගේ ලස්සන මෙමරි එකක් විදියට තියාගන්න. ඉතින් මම මේ ගත්ත චූටි වීඩියෝ ක්ලිප් ටික ඔයාලත් එක්ක ෂෙයා කරගන්න හිතුණා. ඒකයි මම අද බ්ලොග් එකක් ගෙනාවේ. මගේ වීඩියෝ එක මම අද මෙතනින් එන්ඩ් කරනවා. ඉතින් තවත් අලුත් ලස්සන වීඩියෝ එකකින් හම්බ වෙනකම් හැමෝම පරිස්සමින් ඉන්න. ආදරේ.